චලිතයකට අදාළ විස්ථාපන කාල ප්‍රස්ථාරයේ පහත දක්වා ඇත. මේ සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක්ද? අපි ඉතල ප්‍රස්ථාරය තේරුම් ගන්න උත්සාහ කරමු. මේකේ තියෙනවා සිදුවීම් දෙකක්. සිදුවීම් දෙකක් තියෙනවා. පළවෙනි තප්පර 5 තුල බිඳුවේ ඉඳලා මීටර් 10 දක්වා මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. කොහොමද ගිහිල්ලා තියෙන්නේ? ඒකාකාර ප්‍රවේගයක. මේක ප්‍රවේග කාල වුණා නම් මේ හැඩයට කියන්නේ ත්වරණයක්. මේක ප්‍රවේග කාල වුණා නම් මේ හැඩේ ත්වරණයක්. හැබැයි මේක විස්ථාපන කාලෙින්දා මේක ත්වරණයක් නෙමෙයි. මේක ඒකාකාර ප්‍රවේගයෙන් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. තප්පර 5ක් තුල මීටර් 10යි. ඊළඟ තප්පර 5 මොකද වෙලා තියෙන්නේ? ඒ 10යි මීටර් කියන තැන මොකද වෙලා තියෙන්නේ? නිශ්චල වෙලා ඉන්නවා. මේක ප්‍රවේග කාල වුණා නම් මේ තියෙන ඒකාකාර ප්‍රවේගයක්. අපෙන් අහන්නේ චලිතයකට අදාළ විස්ථාපන කාල ප්‍රස්ථාරයේ 5ක් දක්වා ඇත. මේ සම්බන්ධයෙන් නිවැරදි මේ ප්‍රශ්න වල කී පොයින්ට් එක අඳුර ගන්න. නිවැරදි ප්‍රකාශය කුමක්ද? කාලයේ තප්පර 5කට පසුව නියත ප්‍රවේගයක් ඇත. ප්‍රවේග කාල වුණා නම් ඒක එහෙම තමයි. විස්ථාපන කාලෙින්ද වැරදි. මුල් විස්ථාපනය 75 මීටර නෙමෙයි මුල් විස්ථාපනය කීයද? 10යි මීටර. චලනය වී ඇත්තේ 2 ms ශ්‍රේණියක ප්‍රවේගයෙනි. මේ තියෙන විස්ථාපන කාල ප්‍රස්ථාරයක්. විස්ථාපන කාල ප්‍රස්ථාරයක ප්‍රවේගය හොයන්න පුළුවන් ප්‍රස්ථාරය අනුක්‍රමණය. අනුක්‍රමණයෙන් හොයන්න පුළුවන්. අනුක්‍රමණය කියන්නේ y බෙදීම x වලින්. මේකේ y 10යි මීටර x 5යි සෙකන්ඩ් 10 බෙදීම 5 කියන්නේ මොකද්ද? 2 ms ශ්‍රේණියක. ඒ කතාව හරි. කාලයේ තප්පර 10 වන විට නිශ්චල වී ඇත. කාලයේ තප්පර 10 වන විට නෙමෙයි නිශ්චල වෙලා තියෙන්නේ. කාලයේ තප්පර 5 වෙනකොට තමයි නිශ්චල වෙලා තියෙන්නේ. 10 දී නිශ්චලයි. ඒක හරි. නමුත් නිශ්චල වෙලා තියෙන්නේ 10 වෙන වෙන්නේ 5 වෙනට. උත්තරංග 3.